හරි. අද මේ රිවිෂන් එක මම ඔන්ලයින් කරන්නේ එදා අපි ඉරිදා අපිට රිවිෂන් එකේ අපි නවත්ත කොටස ඉඳන් අපි දිගටම මේ රිවිෂන් එක අද දින පටන් ගන්නවා. එතකොට අවසානයේදී මම හිතන්නේ අපි නවත්තලා තියෙන්නේ හතරවෙනි පාඩමේ. හතරවෙනි පාඩමේ අපි ලොජික් ගේට්ස් ගැන කතා කරා. ඊට පස්සේ අපි සොප් පොස් ගැන කතා කරා. ස්ටෑන්ඩඩ් සොප් ස්ටෑන්ඩඩ් පොස් ගැන කතා කරා. ටේබල් අදින විදිය සියල්ලම අපි කතා කරා. අද අපිට කතා කරන්න තියෙන්නේ එතකොට මේකෙදී යුනිවර්සල් ගේට් නැත්නම් සාර්වත්‍රික ద్వාර කියන තැන. දාගන්න මාතෘකාවක් සාර්වත්‍රික ద్వාර නැත්නම් යුනිවර්සල් ගේට්ස්. සාර්වත්‍රික ద్వාර යුනිවර්සල් ගේට්ස්. හරි. සාර්වත්‍රික ద్వාර ගත්තට පස්සේ සාර්වත්‍රික ద్వාර මූලික සාර්වත්‍රික ద్వාර කියන්නේ අපි හිතන්නේ මේ සාර්වත්‍රික කියලා යුනිවර්සල් ගේට් කියන්නේ ඒ යුනිවර්සල් ගේට්ස් හදාගන්න අපි බේසික් ගේට්ස් මූලික ద్వාර කීපයක් පාවිච්චි කරනවා. එකක් තමයි AND එක, අනිත් එක O එක, අනිත් එක NOT එක. අපි මේකෙන් තමයි ඒ සාර්වත්‍රික ద్వාර හදාගන්නේ. මේ සාර්වත්‍රික ద్వාර කියන කොටස විභාගයේදී අනිවාර්යයි. ඇයි විභාගයේදී අනිවාර්ය වෙන්නේ මේ සාර්වත්‍රික ద్వාර කියන කොටස? සමහර වෙලාවට ඔයාලා ලොජික් ගේට්ස් ගන්න හදාගෙන යනකොට අවසාන ප්‍රශ්නේදී වගේ එනවා ඔයා හදපු ඒ කියන්නේ ඔයා සුළු කරගත්ත ප්‍රකාශනය සාර්වත්‍රික වල නැත්නම් and ඒ කියන්නේ එක්වක් හරි ගේට් එකකට කන්වර්ට් කරන්න කියලා. හරිද? NAND එකක් හරි NAND එකක් NOT එකට හරි මොකක් හරි යනවා. සමහරලාට එතන chart එකක් විදිහට දීලා ඒ කියන්නේ circuit එකක් විදිහට දීලා එන්න පුළුවන්. එතකොට මේ සාර්වත්‍රික ద్వාර ගත්තට පස්සේ AND එක O එක NOT එක. හරි. එතන ලියාගෙන ටක් ගාලා මෙහෙම ටක් ගාලා කෙටියෙන් ලියාගමු අපි. හරිද? ටක් ගාලා කෙටියෙන් ලියාගමු. මූලික ద్వාර වන අපි අනුමාත්‍රිකාවද මේ සාර්වත්‍රික ద్వාර ඒක ලියා ගන්න මූලික ద్వාර වන and not and එක O එක not එක and O not 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 द्वारा භාවිතා කරමින් සහ NAND NOR NAND එකයි NOR එකයි NAND NOR द्वारा භාවිතා කරමින් අතනදී සහ කියලා දාලා තමයි NAND NOR द्वारा භාවිතා කරමින් මූලික ద్వාර සාදා ගැනීම ඒ කතාවකත් NAND එකයි NOR එකයි පාවිච්චි කරලා මූලික ద్వාර හදාගන්න. ඇත්තටම NAND එක හදන්නේ අපිට ඕන වෙන්නේ AND එකයි NOT එකයි. NOR එක හදන්න ඕන වෙන්නේ O එකයි NOT එකයි. අන්න ඒක තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ AND O NOT සහ NAND NOR භාවිතා කරලා මූලික ద్వාර. ඒ කියන්නේ මූලික ద్వාර කියලා කියන්නේ මෙන්න මේවා. මේවා තමයි මූලික ద్వාර. මේ මූලික ద్వාර හදාගන්න තමයි අපි මේ හදන්නේ. හා. ඊළඟ පොයින්ට් එක ටක් ගාලා ලියන්න. සාර්වත්‍රික ద్వාර මගින් මම මේ රෙකෝඩින් එක අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ ඒක බලන්න පුළුවන්. හරිද? සාර්වත්‍රික ద్వාර මගින් අඩු විදුලියක් වැයවීම
පරිපතය වේගවත් වීම මොහරි දෙයක් අපහැදිලා ටක් කරලා chat එකේ message එක දාන්න මම මෙතන screen එකේ chat එක බලාගෙන ඉන්නවා හරිද හරි අඩු විදුලියක් වැය වීම පරිපතය වේගවත් වීම සහ පිරිවැය අඩුවීම වාසි ලෙස සැලකිය හැක හරි එහෙනම් අපි පළවෙනි සාර්වත්‍රික ద్వාරය අඳින්න පටන් ගමු එහෙනම් දාගන්න අනුමාත්‍රිකාව නැන්ඩ් द्वार මගින් not द्वारය සකස් කර ගැනීම නැන්ඩ් द्वाරය මගින් not द्वाරය සකස් කර ගැනීම නැන්ඩ් द्वाරය මගින් not द्वाරය සකස් කර ගැනීම ඒ කියන්නේ අපිට නැන්ඩ් එකෙන් not එක ගන්න තමයි ඕනේ නැන්ඩ් එකෙන් අපිට ඕනේ මොකක් ගන්නද not එක ගන්න අපි බලමු සාමාන්‍යයෙන් not එකේ මට කියන්න බලන්න ටක් ගාලා chat එකේ message එක දාන්න not gate එකට input කීයක් දෙන්න පුළුවන්ද උපරිම not එකට input කීයක් දෙන්න පුළුවන්ද උපරිම input කීයක් දෙන්න පුළුවන්ද not එකට ටක් ගාලා දාන්න උපරිම not එකට input කීයක් දෙන්න පුළුවන්ද not එකේ not gate එකේ නියමයි තීක්ෂණ හරි input එකයි හරි එහෙනම් අපේ නැන්ඩ් එකට සාමාන්‍ය නැන්ඩ් එකට input සැලකිය යුතු ප්‍රමාණයක් දෙන්න පුළුවන් හරිද අපිට කියන්න බෑ කොච්චර input දෙන්න පුළුවන්ද කියලා අපි කොහොමද එක input එකක් දෙන gate එකක් හදාගන්නේ ඔන්න හොඳට බලා ගන්න මෙන්න තියෙනවානේ නැන්ඩ් එක ඔන්න නැන්ඩ් එක ඔන්න නැන්ඩ් gate එක අපි සාමාන්‍යයෙන් නැන්ඩ් gate එක අගින්නේ කොහොමනේ මට හදාගන්න ඕනේ ඒ මෙතනින් ගියාට පස්සේ not එකෙන් ඒ බා එන gate එක හරිද ඒ මෙතනින් ගියාට පස්සේ මෙතනින් ඒ බා එනවා අපි මේක truth table එක ගත්තොත් එහෙම ඒ බා ඒ වලට එන්න පුළුවන් අගේ බිංදුව එක ඒකේ කන පිට තමයි ඒ බා ඒකේ කන පිට තමයි ඒ බා ඔන්න කන පිට එක බිංදු ඒ වගේ තමයි කරන්න ඕනේ අපි හදමු මොන්න බලන්න මේක එක ඉන්පුට් එකයිනේ තියෙන්නේ හරි හැබැයි මෙතන ඉන්පුට් දෙකක්වත් පාවිච්චි වෙන්න බෑනේ එහෙනම් මම මෙතන A කියලා දානවා ඒකෙන්ම ලූප් එකක් කරන් මම මෙතෙන්ට සම්බන්ධ කරනවා පැහැදිලිද තේරුණාද සාර්වත්‍රික ద్వාරයේ පළවෙනි නැන්ඩ් එකෙන් වැඩි තේරුණාද ආයි පාරක් මම පෙන්නන්නම් ඔන්න බලා ගන්න හරියට මට හදා ගන්න ඕනේ නැන්ඩ් එකේ not එක අපි දන්න not එකනේ මෙතන තියෙන්නේ ප්‍රශ්නයක් නෑ අපි දන්න not එක මෙතන තියෙන්නේ මෙන්න අපි අඳින නැන්ඩ් එක මේ තියෙන්නේ හරි අපි අඳින නැන්ඩ් එක මේ පැත්තේ තියෙනවා ඉන්පුට් දෙකක්වත් එපැයිනේ හැබැයි not එකේ තියෙන ඉන්පුට් එකයිනේ කොහොමද අපි දෙක එක කරන්නේ අපිට එළියට ගන්න ඕනේ A බා ඒක නිසා මම ලූප් එකක් දාලා මෙන්න මේ හරිද දැක්කද එතකොට එයා අවුට්පුට් එක මොකක්ද කියලා අපි බලමු එහෙනම් මෙතනිනුත් යන්නේ දැන් ඔන්න truth table එක අඳිනකොට ප්‍රශ්න වෙන්න විදියක් නෑ ඔන්න බලන්න මෙතනිනුත් යන්නේ A මෙතනිනුත් යන්නේ A ඇයි මේ A මෙතනින් යනවා ඒ වලින්ම අර අතුරු පාරක් විදියට මෙතනිනුත් යනවා කොහොම ගියත් යන්නේ එතෙන්ට එහෙනම් මේක truth table එකකින් යන්නට පස්සේ මුලින්ම end කරනකො a plus a end sorry a dot a end කරා ඊට පස්සේ ඒක end කරමු a dot a full bar එහෙනම් කන පිට මේකේ කන පිට හරිය ඒට එන්න පුළුවන් අගයන් කීයද
බිංදුව 1 බිංදුව 1 මේක අපි මොනවා කරනවද ඇන් කරන්නේ එහෙනම් ඇන් වලදී කිව්ව නේද දෙකම එක වුණොත් එක වෙන්නේ එහෙනම් බිංදුව මෙතන බිංදුව මෙතන 1 ඒ මොකද දෙකම එක නිසා 1 එහෙනම් මේක කන පිට ගස්සන්න 1 බිංදුව එහෙනම් මේක සමානයි නේද මේකට මේක සමානයි නේද මේකට මේකට සමානයි නේද එහෙනම් අනිවාර්යෙන් මෙතන ගිහිල්ලා තියෙන්න ඕනේ A බා නේද ඔව් A බා එහෙනම් මෙතන ගිහිල්ලා තියෙන්නේ පැහැදිලිද වැඩි තේරුණාද 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 chat එකේ message එකක් දාන්න බලන්න තේරුණාද නැද්ද හරි තේරුණා හරි අනිත් පැයට හරි හරි අනිත් පැයට හැමෝම දාන්න ඕනේ හඳේ 11 හරි 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 පවනි සංජලි හරි සංජලිට තේරුණා හරි සතුනිකා හරි මේක ටක් ගාලා දෙන්න දැන් ඔන්න තව ඔන්න ප්‍රශ්නයක් තියෙනවා ඔන්න හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන කෙනෙක් සර් A බා A නෑ එකක් බලන්න A dot A full බා කොහොමද A බාට සමාන වෙන්නේ කියලා A dot full බා කොහොමද A බාට සමාන වෙන්නේ ඔව් A dot full බා කොහොමද A බාට සමාන වෙන්නේ ඒක අපි ලෝස් කරනකොට කියලා ගමු කොහොමද මේක සමාන වෙන්නේ කියලා ලෝස් දාන කට්ටිය දන්නවා මේක කොහොමද බාට පහ කැපුණාම මැද එක වෙනස් වෙනවා එතකොට මෙතන බා යනවා හරිද එතකොට A බා plus A බා කියලා කියන්නේ A බාම තමයි හරිද ඒක තමයි දැන් වෙන්නේ හරිද අනේ ටක් කළා නේද ටක් හරි ඊට පස්සේ දාගන්න අනුමාත්‍රිකාවක් නැන්ඩ් ද්වාර මගින් ඇන් ද්වාරය සකස් කර ගැනීම නැන්ඩ් එකෙන් ඇන්ඩ් එක හදාගන්න එහෙනම් අපි නැන්ඩ් එකෙන් ඇන්ඩ් එක නැන්ඩ් එකෙන් ඇන්ඩ් එක හරි නැන්ඩ් එකෙන් ඇන්ඩ් එක හදාගන්න හදන්න ඔන්න බලා ගන්න අපි දන්න AND ගේට් එක ඔන්න මම මේ පැත්තේ ඇඳා අපි දන්න AND ගේට් එක A B මේ පැත්තට යනවා A dot හරි එහෙනම් අපි ට්‍රූත් ටේබල් එක අදිමු A B A dot B A B වලට එන්න පුළුවන් අගයන් මොනවද බිංදුව වෙන්න පුළුවන් බිංදුව 1 වෙන්න පුළුවන් 1 බිංදුව වෙන්න පුළුවන් 1 1 වෙන්න පුළුවන් AND එකක් කියලා කියන්නේ මම කිව්වා දෙකම ඉන්පුට් සියල්ලම එක වුණොත් තමයි අවුට්පුට් එක එක වෙන්නේ ඉන්පුට් එකක් හරි බිංදුව වුණොත් අවුට්පුට් එක බිංදුව නම් බිංදුවයි එනයි පැත්ත හරි අපේ මේ පැත්තේ AND එක හරි දැන් අපි යමු NAND එකකින් AND එක අදින්න හරි අනිවාර්යෙන් ඉන්පුට් එකක් AB කියලා එන්න බෑනේ
එහෙනම් මම මුලින්ම ඔන්න NAND එකට දෙනවා ඉන්පුට් එක. මේක ගන්නවා මෙතන. මේක ගන්නවා මෙතන. හරිද? මේක මෙතනින් ගන්න. හරි. අපි මේකේ අවුට්පුට් එක ගන්න A B. හරිද? මුලින්ම NAND එක අදිනකො A B. ඊට පස්සේ NAND එක අදිනකො A.B bar. කියන්නේ මේක තමයි මේ අවුට්පුට් එක දෙන්නේ. පළවෙනි NAND එකේ අවුට්පුට් එක තමයි මේ. මම මෙතන 1 කියලා දානවා මෙතනත් 1 කියලා දානවා. ඔයාලට හොයාගන්න ලේසි වෙනවා. හරි හරි. ඊට පස්සේ ඔන්න බිඳුව 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 1 1 බිඳුව 1 1. අර වගේම තමයි අවුට්පුට් එක AND එක නම් බිඳුව 1 හරිද? ඒක ඔක්කොම එක වෙන්න ඕන. එහෙනම් මේකේ කන පිට තමයි මේ පළවෙනි NAND එකේ තියෙන්නේ 1 1 1 බිඳුව. හරි. දැන් ඔන්න මෙතන තියෙන්නේ මේක. දැන් මේ උත්තරේ මට මේකක් විදියට ආයි හරවන්න ඕන රිවර්ස් කරගන්න ඕන. අර මම මේක ඇද්දි ඔයාලට පේන්නේ මේ උත්තරේ මට අවුට්පුට් එක විදියට ගන්න ඕනේ ආයි. එතකොට මේක මම මෙහෙට හරෙව්වා එකපාරක් ආයි මේක මට මෙහෙට හරවගන්න. හැරෙව්වේ මේ පැත්තට ආයි මට හරව ගන්න ඕනේ මොන පැත්තටද මෙන්න මේ පැත්ත. පළවෙනි අවස්ථාවේදී මම 1 මේ පැත්තට කරා දෙවෙනි අවස්ථාවේදී මට මේ පැත්තට කරගත්තොත් ඔන්න AND එක මේ NAND එකෙන් හදාගත්තා. එහෙනම් මොකද්ද මම කරන්න තියෙන්නේ? මේක යවනවා තව NAND එකක් ඇතුලේ. මම මේ එන අවුට්පුට් එක ආයි පාර දෙකට බෙදෙනවා. පාර දෙකට බෙදුවා යවුවා. ඔන්න එළියට යවුවා. ඔන්න එළියට යවුවා. NAND එකක් ඇතුලේ යවුවා. පාර දෙකට බෙදලා යවුවා. එතකොට මෙතනින් ආවා A.B bar. එක දෙකට බෙදුණා A.B bar A.B bar. එතකොට මේ පැත්තට ආව මොකද්ද? මේ පැත්තට ආව මොකද්ද? ඒක ආයි අනිත් පැත්තට ගියාම A.B bar මොකද්ද A.B bar A.B bar එන්නේ මුල් බය ගන්න. එහෙනම් මේක මම කන පිට ගහ ගන්නවා. මේක මම නැවත කන පිට ගහ ගන්නවා. හරිද? මම නැවත කන පිට ගහ ගන්නවා. එහෙනම් මෙතන ඇත්තටම වෙන්නේ මේක වෙනස් ස්විච් එකක්. මොකද්ද මෙතන වෙන්නේ? ඔන්න බලන්න. A.B bar A.B bar full bar. මැදින් කඩ. මැද ලකුණ ප්ලස් වෙනවා. බාට බා කැපෙනවා. එහෙනම් A.B ගන්න A.B කියලා කියන්නේ මොකක්ද අවුට්පුට් එක? A.B. එහෙනම් මේක අනිත් පැත්ත කන පිට ගිහුවම ඔන්න A.B බා කියන්නේ අනිත් පැත්ත හරවනවා. දැන් මේක අනිත් පැත්ත. එහෙනම් බිඳුව 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 1. අවුට්පුට් එක හරියද දෙපැත්ත. මේක කොහොමද මෙතන සුළු වුනේ කියලා මෙහෙම ලියා ගන්න. කොහොමද මෙතන B ආවේ කියලා ලියන්න. හරි. පැහැදිලිද? තේරුණාද? තේරුණාද? තේරුණාද වැඩි? මට chat එකේ message එක දාන්න. ටක් කරලා දාන්න. වැඩි තේරුණාද? වැඩි තේරුණාද? හරි. අනිත් කට්ටිය හරි. 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 අනිත් කට්ටිය හරි. හරි. ටක් ගාලා ගන්න. ටක් ගාලා ගන්න. අඩුපාඩු මාක් කරගන්න. අඩුපාඩු කියලා කියන්නේ මොනවද? දැන් හිතන්නකො කොහොමද මේක මෙහෙම උනේ? මෙතන අවුට්පුට් එක ආවේ මෙහෙම. මෙතන දෙකට කැඩුවා. මැද ලකුණ මාරු වුණා. බාට බා කැපුණා. එහෙනම් මේක මෙහෙම වුණා. ඔය ලියා ගන්න. හරිද? මේක පාර දෙකට බෙදුණා. ඔය ලියා ගන්න ඔයාගේ භාෂාව. ඒක තමයි මතක හිටින්නේ. හරි.
එතකොට මේ ගේට් දෙක සමානයි යා. හරි. 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 ඉවරද? ඉවරද? තාම අදින කවුරු හරි ඉන්නවද? තාම අදින කවුරු හරි ඉන්නවද? හරි. හරි. ඊට පස්සේ දාගන්න ඊළඟ මාතෘකාව නැන් ద్వාර මගින් ඕ ద్వාරය සකසා ගැනීම. නැන් එකෙන් ඕ එක හදන්න. නැන් එකෙන් ඕ එක හදන්න. හරි. නැන් එකෙන් ඕ එක. හරි. අපි දන්න ඕ එක මොකක්ද? ඔන්න බලන්නකො අපි දන්න ඕ එක. ඔන්න ඕ එක. හරි. A B මේ පැත්තට ගියාම A B එන A B A B බිඳුවයි 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 එකයි එකයි බිඳුවයි එකයි එක. ඉන්පුට් එකකින් එකක් හරි එක නම් අවුට්පුට් එක එක. එහෙම තමයි අපි කියන්නේ. හරි බිඳුව එකයි එකයි එක. ඔන්න. ඉන්පුට් එකකින් එකක් හරි එක නම් අවුට්පුට් එක එක. හරි. එහෙනම් මේකේ අපිට හදා ගන්න ඕනේ මේ පැත්තට සමාන වෙන්න නැන් ගේට් එකෙන් ඕ ගේට් එක හදා ගන්න. හරි. මුලින්ම මම මේක මෙන්න මෙහෙම පටන් ගන්නවා. ඉන්පුට් එක වෙන වෙනම ගන්න එපානේ. ඉන්පුට් එක වෙන වෙනම ෆ්‍රී කරගන්නත් ඕන. හරිද? ඉන්පුට් එක ඕන. ඒක නිසා මම නැන්ඩ් එකෙන් මෙන්න මෙහෙම එකක් ගන්න. නැන්ඩ් එක. ගන්නවා අර ජොයින්ට් එකක් දාලා මෙහෙම ගන්නවා. එතකොට මේ පැත්තේ අවුට්පුට් එක මොකද්ද? දැන් කලින් හදපු එකක් බලලා කියන්නේ මේ පැත්තේ අවුට්පුට් එක මොකද්ද වෙන්නේ? A මෙහෙම ජොයින් කරලා ගත්තොත් මොකද්ද වෙන්නේ අවුට්පුට් එක? නැන්ඩ් එක ඇතුලේ B මෙහෙම ජොයින් කරලා ගත්තොත් මොකද්ද වෙන්නේ අවුට්පුට් එක නැන්ඩ් එක ඇතුලේ? හා? කියන්න බලන්න. කියන්න බලන්න. A ජොයින් කරොත් මොකද්ද වෙන්නේ නැන්ඩ් එක ඇතුලේ? B ජොයින් කරොත් මොකද්ද වෙන්නේ නැන්ඩ් එක ඇතුලේ? මේ පළවෙනි එක මේ දෙවෙනි එක. පළවෙනි එකේ මොකද්ද අවුට්පුට් එක? පළවෙනි එකේ මොකද්ද අවුට්පුට් එක? A බා නියමයි A බා. දෙවෙනි එකේ අවුට්පුට් එක මොකද්ද? දෙකේ මයික් එක ඔන් කරලා කතා කරන්න ප්‍රශ්න නැහැ. දෙකේ B බා. දෙකේ B බා. එහෙනම් මෙතන අපිට එළියට එන්නේ A බා B බා. ඊට පස්සේ මම මේක මේ දෙන්නම මෙහෙම ළඟට අරන් යනවා. ඔන්න බලන්න ළඟට අරන් ආවා. දැන් මම නැන්ඩ් එක. නැන්ඩ් වලින් මම යන්නේ
එතකොට මෙතනින් යන්නේ A bar මෙතනින් යන්නේ B bar. එළියට එන්නේ මොකක්ද? A bar dot B bar full bar. Very good. මොනවා විදිහට තමයි. දැන් මේක ට්‍රූත් ටේබල් එක ගමු කොහමද? දැන් දාගෙන මේක ටේබල් එක ගන්නත් එපේ. හරි. ඔන්න බලන්න. හරි අපිට මේක අර බූලියානු සුළු කිරීමට දාලා සුළු වෙනවාද කියලා A මෙන්න මේ අවුට්පුට් එක එනවාද කියලා කියන්නේ A B එනවාද ඔන්න. A bar dot B bar full bar. පාට බා මේ ෆුල් බා එක දෙකට කැඩෙනවා. එතකොට මැද ප්ලස්. එතකොට පාට බා කැපෙනවා. එහෙනම් A ධන B. එහෙනම් අපේ වැඩේ හරි. සර්කිට් එකේ වැඩේ හරි. හරිද? සර්කිට් එකේ වැඩේ හරි. මම එකක් අදින්නම්කෝ ඇඳ ලියා ගන්න පුළුවන් කට්ටියට. එතකොට ලියා ගන්න පුළුවන් A බා මේවා ෆුල්. හරිද? ඊට පස්සේ මේක ආයි කැපෙනවා. මොකද A බා ධන B බා පාට බා කැපෙනවා. A ධන B. හරි. අපි ඒක ගමු ඊට පස්සේ ට්‍රූත් ටේබල් එක. ඔන්න මම මෙහින් ගන්නම්කෝ. හරිද? A B ඉන්න. හරි. A B හරිද? ඊට පස්සේ A bar B bar නේ? ගමන් සතියේ බාරින් බලපන් සතියේ ඊට වඩා ලොකු බෝඩ් එකක් එනවා. ඒක නිසා එතකොට අපිට හොඳට අත දිගහැරලා ගන්න පුළුවන්. හරිද? හරි. අද පොඩ්ඩක් අපි මේ විදිහට කරමු. හරි. හරි. මෙතන A bar A වලට බිඳුවයි මෙතන බිඳුවයි 1යි බිඳුවයි 1යි 1. A bar කියලා කියන්නේ මේකේ කන පිට 1යි බිඳුවයි බිඳුව. ඒ කියන්නේ මේකේ කන පිට. B bar කියලා කියන්නේ මේකේ කන පිට 1යි බිඳුවයි 1යි බිඳුව. හරි. ඔන්න A bar B bar හදාගන්න. හරි. A bar B bar AND කරොත් එහෙම AND කරොත් A bar dot B AND කරොත් පළවෙනි අවස්ථාවේ මම AND කරනවා AND කරොත් දෙකම එක වෙන ඒවා 1 බිඳුව AND කරනවා AND එක NAND කරනවා මේකේ කන පිට ගන්නවා ඔන්න කන පිට A bar dot B bar full bar කන පිට මේකේ කන පිට ගත්තොත් බිඳුව 1 1 1 මේකේ කන පිට ගත්තම හරි නේද බිඳුව 1 1 1 සමාන වෙනව නේද මෙන්න මේකට එහෙනම් අපේ උත්තරේ දැක්කද උත්තරේ ගත්ත විදිය පැහැදිලිද ඒක ඒ කොටස පැහැදිලිද කොහොමද අපි NAND එකෙන් OR එක හැදුවේ කියලා පැහැදිලිද ඒක පැහැදිලි නා හරිද ඒක දාන්න මෙසේජ් එක ඒ අනිත් කට්ටිය को मधुशानी सायुरी स्नेहा दीना सायुरी आयुमी स्नेहा හරි හරි ඔන්න ඔය විදිහට තමයි අවසානයේදී එන්නේ අපිට අවුට් එක. අගලන ගන්න NAND එකකින් කොහොමද O එක අඳින්නේ? NAND එකකින් කොහොමද O එක අඳින්නේ? අගලන එකයි. නම් කොටසක්. හොඳේ මේක මම අර සුළු කොල්ලා කොහොමද O එක ආපු විදිය පෙන්වන කොටසක්. හොඳේ. ඒක අර ටේබල් එකට සම්බන්ධ නෑ. නැත්නම් හිතන්න බෑ ඒක ටේබල් එකේ කැලලක් කියලා නේ. ඒක ටේබල් එකට සම්බන්ධ නෑ. ඉතින් මෙතන තියෙන්නේ B 7
හරිද? හරි. හරිද? තාම ලියන කවුරු හරි ඉන්නවද? තාම ලියන කවුරු හරි ඉන්නවද? ඉන්නවනම් chat එක message එකක් දාන්න. ලියලා ඉවර නම් හරි තාම ලියන. හරි ලියන්න. හරි ලියන්න. ලියන්න රුචිකා. හරි. හරිද? හරි. ලියලා ඉවරද? හරි. ඊට පස්සේ අපි කතා කරමු ඊළඟට දැන් අපි NAND එකෙන් ඔක්කොම බේසික් ගේට් ටික ඔක්කොම හදලා ඉවරයි යා. NAND එකෙන් ඔන්න මම හැදුවා not එක NAND එකෙන් AND එක හැදුවා NAND එකෙන් OR එක හැදුවා. ඔක්කොම ඉවරයි. NAND එකේ කතාව ඉවරයි. ඊළඟට මට තියෙන්නේ මෙන්න මේ ගේට් එක පාවිච්චි කරලා ඊටු ටික හදාගන්න. එහෙනම් ඊළඟට තියෙන්නේ NOR එකෙන් not එක දාගන්න NOR ద్వාරය මගින් not ద్వාරය සාදා ගැනීම. NOR ద్వාරය මගින් not ద్వාරය සකසා ගැනීම. හරි මම හරි ඉස්සෙල්ලා කිව්වා වගේ අපි දන්න not එක මොකක්ද? අපි දන්න not එක මෙන්න A මේ පැත්තට ගියාම A කොහොමද අපි දන්න not gate එක. ඒතර මේ පැත්තට A දුන්නාට පස්සේ A වල තියෙන input මොනවද? බිංදුව 1 ඒක A භාවයට ගියාම 1 බිංදුව. NOR එකෙන් කොහොමද not එක හදාගන්නේ? NOR එකෙන් not එක හදාගන්නේ NAND එකෙන් not එක හදාගත්තා වගේ වැඩක් තමයි. NOR එකෙන් not එක හදාගන්නේ NAND එකෙන් not එක හදාගත්තා වගේ වැඩක්. ඔන්න බලන්න. NOR එකෙන් not එක හදාගන්න ඔන්න NOR gate එක මම අඳිනවා මෙන්න. ඔන්න NOR gate එක ඇඳා නැන්දා. NOR gate එකේ අනිවාර්යෙන් input දෙකක් තියෙන්න බෑනේ. හරි. මේකේ තියෙන්නේ එක input එකයිනේ. එහෙනම් අර වගේ join කරා. join කරා. හරි. එතකොට මෙතන යන්නේ A මෙතන යන්නේ A. එළියට එන්නේ A
dot a plus a plus a full bar a plus a full bar. එතකොට කොහොමද අපි බලමු මේ ගේට් එකට මේක සමාන වෙන්නේ කියලා. මම සමාන ලකුණු දැම්ම දාන්නේ සමාන වෙන්නේ කියලා බලමු. එහෙනම් බිඳුව 1යි a බිඳුව 1යි හරිද? අපි තව එකක් ගත්තොත් එහෙනම් එකක් බිඳුව 1යි. මොකද ඉන්පුට් එකයි නේද? හරි. අපි ඒක මුලින්ම a plus a o ගේට් එකකින් යවමු. එහෙනම් බිඳුව 1යි. හරි. අපි ඒක යවමු එහෙනම් ඊට පස්සේ NOR ගේට් එක ඒක නොට් කරලා යවමු a a full bar ඒක එක බිඳුව. එහෙනම් මේක සමානයි මේක. හරි ට්‍රූත් ටේබල් එකෙනුත් සමානයි. බුලියන සුළු කිරීමනුත් සමානද කියලා බලමු. ඔන්න මේක මම සුළු කරන්න හදන්නේ. a a full bar. මම මැදින් කඩනවා a bar dot a bar. මැදින් කැඩුවට පස්සේ ලකුණ මාරු වෙනවා. ඔව් මැදින් කැඩුවට පස්සේ බාට බා ලකුණ මාරු වෙනවා. හරිද? මම මේ තාම ලෝස් කියන්නේ නැහැ. ලෝස් ගන්නකොට කරන්න. එතකොට a bar dot a bar කියලා කියන්නේ a bar. එහෙනම් අපි සර්කිට් එක සාර්ථකයි. හරි. පැහැදිලිද? වැඩේ තේරුණාද? වැඩේ තේරුණාද? වැඩේ තේරුණාද? හැමෝම දාන්න ඕනේ මැසේජ් එක. වැඩි තේරෙනවද? හරි. අනිත් කට්ටිය හැමෝම සංජලි, සයුරි, ස්නේහා හරි. හරි. ටක් ගන්නද? ඔන්න NOR එකකින් නොට් එක. සමහරලාට මේ ඔය යුනිවර්සල් ගේට් සාර්වත්‍රික ద్వාර කියලා කියන්නේ ඔයාලට අමාරු වෙලා තිබ්බ පාඩමක්. ඔන්න බලන්න අදින් පස්සේ මේ පාඩම ඔයාලට අමාරු වෙන්නේ නැහැ. අද මේ සාර්වත්‍රික ద్వාර තව ගේට් තව NOR එක ගන්න තියෙන්නේ AND එකයි OR එකයි NAND එක සම්පූර්ණ තේරුණා. වැඩි ඔක්කොම ක්ලියර්. වැඩි ක්ලියර්. ඊළඟට බලන්න මේක ඇඳලා පස්සේ පුදු ක්ලියර්. හරි ලියලා ඉවරද? හරි. හරි. එන ඊළඟ එක දාගන්න. මොකද්ද?
නෝර්ද්වාරය මගින් නෝර්ද්වාරය මගින් ඕර් එක ඕ ගේට් එක ඕ ගේට් එක නෝර්ද්වාරය මගින් ඕ ద్వාරය සකස් කර ගැනීම නෝර් එකෙන් ඕ එක මම නිකන් ආවට ගියාට ඔන්න මේකෙන් මොකද්ද නැන්ඩ් එකෙන් ඔන්න හැදුනා කියලා එහෙම නෙවෙයි මේ පැත්තෙත් ඒ අපි දන්න ගේට් එක ඇඳලා ඒ කියන්නේ මෙතන ඕන ඕ එක මේ පැත්තෙන් ඇඳලා කොහොමද නෝර් එකෙන් හැදෙන්නේ කියලා මම පෙන්නනවා පුතේ හරි අපි දන්න ඕ ගේට් එක මොකද්ද ඔන්න ඕ එක සෝරි මේ නෝර් එකනේ මෙන්න ඕ එක A B මෙතන A plus B ට්‍රුත් ටේබල් එක A B A plus B A B වලට එන බිඳුවයි 1 අවුට්පුට් එක එන්නේ කොහොමද එකක් හරි එක නම් අවුට්පුට් එක 1 බිඳුව 1 1 නම් මේක තමයි මේ පැත්තට ගන්න තියෙන්නේ හරි අපි නෝර් එකෙන් අදිමු මොන බලන්න නෝර් එකෙන් අදින්න විදිය හතර බලාගන්න නෝර් එක ගේට් එකක් මම අදිනවා මෙන්න මෙහෙම නෝර් එකක් අන්න හරිද මම ඒකට A B කියලා දෙනවා හරි මම ඒකේ ට්‍රුත් ටේබල් එක ගන්නවා මුලින්ම පළවෙනි ගේට් එකේ ට්‍රුත් ටේබල් එක ඔන්න A B හරිද ඒක මුලින්ම O කරනවා ඔන්න O කරනවා මම ඒක ඊට පස්සේ නෝර් කරනවා මම මේ නෝර් කරනවා කියලා ඔයගලන්ට පෙන්නනවා හොඳේ 0.1 සාමාන්‍ය මෝ ගේට් එකේ නම් අර පැත්තේ අවුට්පුට් එක නිසා 0.1 මේකේ කන පිට මේ පැත්තට 1.1 මේක හරවනවා නම් නෝර් එක ඕර් එකක් කරනවා නම් ගහන්නෝනේ මේකේ මේ පැත්තට කන පිට එහෙනම් ගහමු කන පිට එහෙනම් මේක ආයෙ එකක් දැම්ම ආයෙ නෝර් එකක් ඇඳලා ඔන්න නෝර් එක ඇඳලා එතකොට මේක යනවා A plus B full bar මේක ඇතුලේ යනකොට මොකද්ද වෙන්නේ මේ පැත්තට යන A plus B full bar එකයි මේ පැත්තට A plus B full bar එකයි මේක ඇතුලේ යනකොට A plus B full bar plus A plus B full bar full bar එක එතකොට ඒක කඩමු අපි ආයේ ඔන්න මැදින් කඩනවා එහෙනම් A plus B bar bar මැද ලකුණ මාරු වෙනවා ඩොට් එක A plus B bar bar බාට බා කැපෙනවා A plus B bar dot A plus B bar dot A bar plus B කියලා කියන්නේ A plus B ම තමයි එහෙනම් බාට බා කැපිච්ච මේ උත්තරේ මේ පැත්තට A plus B bar bar නම් මේ පැත්තේ 0.1 හරිද 1 sorry 1 2 3 4 5ක් ඉන්නේ හරිද එතකොට මේ අවුට්පුට් එකයි මේකයි සමානයි නේද දැක්කද එහෙනම් මේකෙන් සුළු වෙනවයි කියලා කියන්නේ මේකේ මම ඔයාලට ට්‍රුත් ටේබල් එකකිනුත් පෙන්නනවා බූලියන් ප්‍රකාශනයක් සුළු කරලා පෙන්නනවා අපේ නම් සර්කිට් දෙක සමානයි පැහැදිලිද හැමෝම මෙසේජ් එක දාන්න ඕනේ හරි අනිත් කට්ටිය හරි සකුණේ පවනි පවනි හරි එහෙනම් ටක් ගාලා කරන්න ටක් ගාලා කරන්න
මම මේකේ රෙකෝඩින් එක අද අප්ලෝඩ් කරනවා හරිද පස්සේ සම්බන්ධි විච්ච කට්ටියටයි මේ පාඩම ආයේ නැවත බලා ගන්න ඕන කට්ටියටයි එකෙන් බලා ගන්න. හරි. ඇඳලා ඉවරද? තාම අඳින කට්ටිය ඉන්නවද? එහෙනම් chat එකේ message එකක් දාන්න. හරිද? හරි. ඊට පස්සේ දාගන්න මොන දැන් අපි නෝර එකෙන් not එක හැදුවා නෝර එකෙන් go එක හැදුවා නෝර එකෙන් ඊට පස්සේ හදන්න තියෙන අවසානයේදී end එක දාගන්න අනුමාත්‍රිකාව නෝර ద్వාරය භාවිතයෙන් end ద్వාරය සකස් කරගෙන නෝර ద్వාරය භාවිතයෙන් ద్వාරය සකස් කරගෙන නෝර ద్వාරය භාවිතයෙන් end ద్వාරය සකස් කරගෙන නෝර ద్వාරය භාවිතයෙන් end ద్వාරය සකස් කරගෙන හරි හරි අපි දන්න end එක මම ආයි පාරක් ඇදලා පෙන්නන්නම් අපි දන්න end එක මොකද්ද මෙන්න මේකනේ a b මේ පැත්ත යනකොට a dot එහෙනම් truth table එකේ a b a dot b බිඳුවයි 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 එකයි එකයි බිඳුවයි එකයි එක එතකොට මේ පැත්තේ output එක එන්නේ එකක්වත් බිඳුව වෙන්න බෑ ඔක්කොම එක වෙන්න ඕනේ එහෙනම් මේක විතර නම් මේක තමයි අපිට මේ පැත්තට ගන්න ඕනේ හරි අපි ගමු නෝර එකෙන් කොහොමද NAND එක හදාගන්නේ නෝර එකෙන් NAND එතකොට මෙන්න මේ උදාහරණ පාවිච්චි කරන්නේ ආ මේ දෙන්නව තනි තනිවම ගන්නවා තනි තනිවම ගන්න මුලින්ම නෝර එකක් අඳින එක නෝර එකක් මම මෙතන A කියලා මාක් කරනවා ඔන්න හරිද මම තව නෝර එකක් අඳිනවා ඈ
මම එතන එක්කෙනා මාක් කරනවා B කියලා මෙතන output එක ගන්න. දැන් මට කියන්න බලන්න මේ වගේ එකක් කලින් යන්දා නේද? කලින් යන්දානේ. එතකොට මේ වගේ තනියම output එක ගත්තොත් එන්නේ input එක ගත්තොත් එන්නේ එළියට output එක කොහොමද? කොහොමද එන්නේ? A නම් මොකක්ද වෙන්නේ? B නම් මොකක්ද වෙන්නේ? ටක් ගාලා chat එකේ message එකක්ද? A නම් කොහොමද වෙන්නේ? B නම් කොහොමද වෙන්නේ? මොකක්ද වෙන්නේ? A නම් කොහොමද වෙන්නේ? B නම් කොහොමද වෙන්නේ? දාන්න message එක. හරියට හරි. A නම් A බා වෙනවා. B නම් B බා. ඊට පස්සේ මම මේක තව නෝර් එකකින් යවනවා. තව නෝර් එකකින් යවනවා. හරි. එහෙනම් අපි එක ට්‍රුත් ටේබල් එකකට ගමු. A B A බා B. අපුණේ මේ ටික අද බිඳුවයි 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 1 1 බිඳුවයි 1 1. ඒ කන පිට තමයි A බා. එහෙනම් බිඳු 2 1 2 1 2යි බිඳු 2 වෙයි. B ගේ කන පිට තමයි B බා. බිඳුව 1 නම් 1 බිඳුව 1 බිඳුව. එහෙනම් මේක යනවා නේද නෝර් එකකින්. එහෙනම් මේ පැත්තට එන අවුට්පුට් එකවත් A bar plus B bar full. හරි. එහෙනම් ඒක හදමු මුලින්ම O එකකින් හදමු. A bar plus B bar. මුලින්ම O කරමු. O එකකින් කියලා කියන්නේ දෙකෙන් එකක් හරි එක දික්කොත් අවුට්පුට් එක 1 1 බිඳුව. හරි. ඒකවත් නෑ. එහෙනම් ඒක දැන් මේක ඕනේ. මේ ඕනේ අපිට ඕනේ නෝර්නේ. මේ ඇවිත් නෝර්නේ. නෝර් කරමු. A bar plus B bar plus 2. ඒ කියන්නේ මේක ගන්න පිට. බිඳුව 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 1. නා. එහෙනම් මේක මේකට සමානයි නේද? ඔන්න. එහෙනම් මෙතන කොහොමද සුළු වෙලා හැදෙන්නේ? මේකත් බලමු. A bar plus B bar full bar ඔන්න සුළු වෙනවා. මැද ලකුණ මාරු වෙනවා. බා දෙකට කැඩෙනවා. මැද ලකුණ මාරු වෙන A bar bar dot B bar bar. හරිද? A bar bar dot B bar bar. හරි. එහෙනම් පාට කැපෙනවා. පා එහෙනම් A dot හරි නේද වැඩි? එහෙනම් අපේ මේ දෙක සමානයි. අපි ඔන්න no gate එකෙන් AND gate එක හැදුවා. ඔන්න AND gate එක, ඔන්න AND gate එක, සාමාන්‍ය AND gate එකේ output එක, අපි හදාගත්ත එකේ output එක ඔන්න සුළු කරාම ආවා. එහෙනම් මේ තුනම හරි. එහෙනම් අපේ circuit එකත් ටක් ගාලා වැඩි තේරෙනවද? වැඩි තේරෙනවද? chat එකේ message එකක් දාලා. වැඩි තේරෙනවද? මේකම දාන්න ඕනේ හොඳේ. දැන් ඉන්නවනේ මෙතන 10 දෙනෙක් 10 දෙනාම දාන්න ඕනේ. හරි. සඳුනිකා දැම්මා. හරි. ඊට පස්සේ සයුරි හරි. ඊට පස්සේ අක්ෂානි හරි, සංජලි හරි, අයුමි හරි. ගගන ඔව් සර්. හරිද තේරෙනවද? ඔව් දැන් තමයි ආවේ. මම ඒකින්ද මේ පොඩ්ඩක් බලාගෙන හිටියේ මේ තාම අර නෝට් එක මම මුකුත් කරගත්තේ නැහැ. හා හා ආ. නෝට් කරන්න මේ මුල් ටික බලන්න හා. ඔව් ඔව් හරිද? මුලින් ඉඳන් මම බලාගෙන මේව කරන්න. හරි හරි. හ්ම් හ්ම්. සඳුනිකා, ස්නේහා, ස්නේහා දාලා තියෙනවා. පවනි හරි, ලකුණි හරි. සඳුනිකා දාලා තියෙනවා. හරි. 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 මම මේ රෙකෝඩින්ග්ස් ඔයගොල්ලන්ගේ වෙනම ඩ්‍රයිව් එකේ අප්ලෝඩ් කරලා තියෙනවා නම් අදිතරම් බලන්න පුළුවන්. හරිද? තියන්න නැත්නම් YouTube එකේ හරි අප්ලෝඩ් කරලා තියන්න. අදිතරම් නැවත නැවත බලන්න. රෙකෝඩින් එක නැවත නැවත බලන්න. ටක් ගාලා ලියගන්න.
හරි. ඕක ඔනිමත් රෙකෝඩින් එක දානවා. හරි හරි. 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 යමු අලුත් මාතෘකාවකට මේක ඉවරයි. හරි. අලුත් මාතෘකාවකට යමු. කාණුමැප් පටන් අරගෙන මම බුලියන් සුළු කිරීම වලට එන්නම්. අනිදා කරන මාතෘකාව කාණුමැප් කාණොසිතියම්. කාණොසිතියම් නැත්නම් කාණුමැප්. හරි. කාණොසිතියම් නැත්නම් කාණුමැප්. කාණොසිතියම්. තියම් නැත්නම් කාණුමැප්. හරි. කේමැප්. අපි ඕක කියනවා කේමැප් කියලා. හරි. කේමැප් කියන්නේ කාණුමැප් කියලා කියන්නේ මෙන්න මේ වගේ වැඩක්. හරිද? අපිට හරිද? අපිට බූලියන් ප්‍රකාශනය සුළු කරන්න පුළුවන් ආකාර දෙකකට. එකක් තමයි බූලියන් රීති භාවිතේ, අනිත් එක තමයි කාණොසිතියම් භාවිතය. විභාගෙදී ඔය දෙකම එනවා. සමහර වෙලාවට දෙකම අහන්නත් පුළුවන්, දෙකෙන් එකක් අහන්නත් පුළුවන්. ඔයාලට අහන්න පුළුවන් ඔබ ලබාගත් බූලියන් ප්‍රකාශනය කාණොසිතියම් භාවිතය. ඒ කියන්නේ සොක් ප්‍රකාශනය කාණොසිතියම් භාවිතයෙන් සුළු කරන්න. ඔබ ලබාගත් පොස් ප්‍රකාශනය බූලියන් සමීකරණ භාවිතයෙන් සුළු කරන්න. බූලියන් රීති භාවිතයෙන් සුළු කරන්න. හරිද? එතකොට මේ දෙකෙන්ම ගත්තට පස්සේ මේ දෙකෙන් මෙන්න ඕනේ එකම උත්තරේ. හරිද? මේ දෙකෙන් මෙන්න ඕනේ එකම උත්තරේ. යම් තැන්වලදී කියන්නේ හැම වෙලාවෙම නෙවෙයි. යම් අවස්ථාවලදී හරිද? කාණොසිතියම් වලින් සුළු කරාට පස්සේ සරලම ප්‍රකාශනය දක්වා සුළු වෙනවා. සරල ප්‍රකාශනය දක්වා සුළු වෙනවා. හරිද? යම් තැන්වල හැම වෙලාවෙම නෙමෙයි. යම් මතක තියාගන්න හැම වෙලාවෙම නෙමෙයි. යම් තැන්වලදී එක දක්වාම සුළු වෙනවා. හැබැයි කාණොසිතියම් සහ බූලියන් සමීකරණ ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න ඕන දේ තමයි කාණොසිතියම් සහ බූලියන් ප්‍රකාශන වලින් සුළු කරාම අනිවාර්යෙන් උත්තර දෙක සමාන වෙන්න ඕන. එහෙනම් කාණොසිතියමෙන් ගන්න උත්තරේ බූලියන් ප්‍රකාශනයෙන් ගන්න උත්තරේ උත්තර දෙක සමාන වෙන්න ඕන. ඔයගොල්ලෝගේ සිලබස් එකෙන් තියෙන්නේ ඒ උත්තර දෙක සමාන වෙන්න ඕනේ කියන එක තමයි. හරිද? හරි. එහෙනම් අපි ගමු මෙන්න මෙහෙම ලියාගන්න මෙහෙම.
කානෝ සිතියම් මගින් සුළු කිරීම කානෝ සිතියම් මගින් සුළු කිරීම කානෝ සිතියම් මගින් සුළු කිරීම චිත්‍රක ක්‍රමයට චිත්‍රක ක්‍රමයට චිත්‍රක ක්‍රමයට චිත්‍රක ක්‍රමයට චිත්‍රක ක්‍රමයට බූලියානු ප්‍රකාශන සුළු කිරීමයි. චිත්‍රක ක්‍රමයට බූලියානු ප්‍රකාශන සුළු කිරීමයි. චිත්‍රක ක්‍රමයට බූලියානු ප්‍රකාශන සුළු කිරීමයි. ඊළඟ පොයින්ට් එක මෙහිදී සොප්හාපොස් ක්‍රමයේ යටතේ ලබාගත් සොප්හාපොස් ක්‍රමයේ යටතේ ලබාගත් බූලියානු ප්‍රකාශන සොප්හාපොස් ක්‍රමයේ යටතේ ලබාගත් බූලියානු ප්‍රකාශන සුළු කරගත හැක. එතනම ලියන්න මොනවද දෙයක් මිස් වුණොත් chat එකේ message එකක් දාන්න මට නැවත කියන්න. K-map ආධාරයෙන් K-map භාවිතයෙන් නැත්නම් අපි කියන කානෝ සිතියම් භාවිතයෙන් සුළු කිරීමේදී ප්‍රකාශනය මුල් ස්වරූපයෙන්ම පැවතිය යුතුය. ප්‍රකාශනය මුල් ස්වරූපයෙන්ම පැවතිය යුතුය. හරි. එතනම ලියාගන්න ඊළඟ පොයින්ට් වෙනම පොයින්ට් ඊළඟ පොයින්ට් එක ලියාගන්න. එතන නෙවෙයි ඊළඟ පොයින්ට් එක. කානු මැප් භාවිතයේ සුළු කිරීමේදී මැපින් හා ගෲපින් මම බෝඩ් එකේ දාලා තියෙනවා මැපින් හා ගෲපින් yang කාටුන් එක නම මැපින් හා ගෲපින් පිළිබඳ අවබෝධය පැවතිය යුතුය. ඊළඟ පොයින්ට් එක කාණ්ඩ කිරීමේදී එහෙනම් ගෲප් කරනවා අපි කියන එක කියන ගෲප් කරනවා කියලා. කාණ්ඩ කිරීමේදී දෙකේ බලවල යටතේ හරිද දෙකේ බල යටතේ එහෙනම් දෙකේ බල මොනවද? දෙකේ බිඳුව කීයද? දෙකේ බිඳුව කීයද? දෙකේ බිඳුව කීයද? හරියට හරි 2.1යි.
දෙකේ එක දෙකේ එක දෙකයි. දෙකේ දෙක හතරයි. දෙකේ තුන 8යි. දෙකේ හතර 16යි. සාමාන්‍ය ඕගලන්ට දෙකේ හතරෙන් නෑ දෙකේ අට වෙනකම් විතරයි ඉන්නේ ආ. 16ක් කියන ගෲප් කරන්න බෑ. හරි. යටතේ මේ වර්ණ වහන්න මේක දෙකේ බල යටතේ කියලා දාලා වර්ණ වහන්න. කාණ්ඩ අනිවාර්ය වේ. කාණ්ඩ කිරීම අනිවාර්ය වේ. ඒ කියන්නේ තුන කාණ්ඩ කරන්න පුළුවන්ද මේකේ? අපිට කියන්න බලන්න තුන මෙතනදී කාණ්ඩ කරන්න පුළුවන්ද? තුන කවුරුහරි කියන්න බලන්න තුන කාණ්ඩ කරන්න පුළුවන්ද? තුන දැන් තුන ඉලක්කම ඔන්න තුන බෑ නිකමයි මතශනියා තුන බෑ. 6 කාණ්ඩ කරන්න පුළුවන්. 6 කාණ්ඩ කරන්න පුළුවන්. මම දැන් ටික අයින් අහනවද? 6 කාණ්ඩ කරන්න පුළුවන්ද? 6 බෑ. ඇයි බැරි 6 කාණ්ඩ කරන්න? ඉතින් 6 දෙකෙන් බෙදෙනවනේ. 6 දෙකෙන් බෙදෙනවා. දැන් 6 බෙදෙනවනේ ඉතින්. ඒකට බලන්න 6 බෙදෙනවනේ ඉතින් ඒකේ 6. දෙයක් තුන 6යි. බෙදෙනවා. ඒ කාණ්ඩ කරන්න බැරි 6. මයික් එකම කළා හරි කතා කරා. ඇයි බැරි? 6 දෙකේ බලයක් නෙවෙයිනේ. අන්න 6 දෙකේ බලයක් නෙවෙයි. 6 දෙකේ බලයක් නෙවෙයි. 1 2 4 8 විතරයි මෙතන කාණ්ඩ කරන්න. හරි. එහෙනම් අනුමාතුකාවක් දාගන්න. කානුසිතියම් ඇඳීම හරි. කානුසිතියම් ඇඳීම. ඔන්න මම මුළු ඒ යටතේ ගන්න අනුමාතුකාවක් තනි විචල්‍යයක් යටතේ කානුසිතියම් ඇඳීම. තනි විචල්‍යයක් යටතේ කානුසිතියම් ඇඳීම. ඒක යටතේ අනුමාතුකාව. ඒතර අපි කතා කරනවා තනි විචල්‍යයක් යටතේ, විචල්‍ය දෙකක් යටතේ, විචල්‍ය තුනක් යටතේ, විචල්‍ය හතරක් යටතේ කානුසිතියම් ඇඳීම. හරිද? හතරට වඩා ඔයගලන්ට එන්නේ නැහැ. එහෙනම් තනි විචල්‍යයක් යටතේ කානුසිතියම්. මම අදින්න පටන් ගන්නවා. තනි විචල්‍යයක් කියලා කියන්නේ ඔන්න දැන් හිතන්නකො ඒ වල පවතින පුළුවන් ආකාර ඒ තියෙන්න පුළුවන්, ඒ බිඳුව වෙන්න පුළුවන්, ඒ එක වෙන්න පුළුවන්. ඒ එක වුණොත් අපි කියනවා ඒ බිඳුව වුණොත් ඒ බා. ඔන්න ආකාර දෙක. එහෙනම් ආකාර දෙකයි තියෙන්න පුළුවන්. ඔන්න එහෙනම් කානුසිතියම අදිනවා. එකක් අනිත් එක ඒ බා. ඒකට කියන්නේ බිඳුව, ඒ බා කියලා කියන්නේ එක. ඔන්න එක අවස්ථාවක්. සරසරි. ඒ කියන්නේ එක ඒ බා කියලා කියන්නේ. හරි. තනි විචල්‍යයක් යටතේ කානුසිතියමක්. ඊළඟට දාගන්න විචල්‍යයන් දෙකක් සහිත කානුසිතියම් ඇඳීම. විචල්‍යයන් දෙකක් සහිත කානුසිතියම් ඇඳීම. විචල්‍යයන් දෙකක්. ඔන්න බලන්න. විචල්‍යයන් දෙක ගමු ඔන්න. විචල්‍යයන් දෙක කියලා කියන්නේ AB ගත්තට පස්සේ A වල තියෙන්න පුළුවන් වගේ මොකද්ද බිඳුව B වල බිඳුව 1 බිඳුව 1 හරි. මේක අවුට්පුට් එකක් විදිහට ඇදලා ඒක කානුසිතියම දාගන්නවා. ඔන්න F කියලා ගන්නවා මම අවුට්පුට් එකක්. අවුට්පුට් එක බිඳුව 1 කොහොම අවුට්පුට් එකක් තියෙනවා. හරි. දැන් අපි සොප්පොස් කතා කරනවානේ. එහෙනම් සොප්පොස් එහෙනම් සොප් කියලා කියන්නේ ඔන්න සොප් සහ පොස්.
සොප් එකේදී සෝප් නිසා අපි ගන්න 1. පුස් නිසා අපි ගන්න 2. එහෙනම් මෙතන මොනවාද සොප් ටික? ඔන්න සොප් මේක සොප් නේ. ගන්න. පොස් ගන්න මේක බිඳුව පුස්. පොස් බිඳුව පුස්. පුස්. හරි. එතකොට අපි මේක ගත්තොත් හිම සොප් සමීකරණයක් ගත්තොත් එම සොප් එක කොහොම මෙතනින් සොප් එකක් කියලා දෙනවා. සොප් එක ගන්නේ මේ p පැත්ත ප්ලස් s පැත්ත ඩොට්. p ඒ කියන්නේ p අපි කියන්නේ ප්ලස් එහෙනම් p පැත්ත. මෙතන තියෙන p පැත්ත ප්ලස් s පැත්ත ඩොට්. එහෙනම් මුලින්ම තියෙන එක ඇතුළට ප්ලස් එක එළියට. ආයෙනම් ගමු බලන්න. හරි. එහෙනම් සොප් එක මුලින්ම මේක ගන්න. ඕකේ. මේ A බිඳුව කියලා කියන්නේ A බා උනේ A1 කියන්නේ 1 කියලා කියන්නේ A බා එතන B ඇතුළට මොකක්ද ඩොට් එක එළියට මොකක්ද ප්ලස් එක හරිද එළියට ප්ලස් එක එළියට එන ඊට පස්සේ ඊට පස්සේ මෙතන මේක A B ඇතුළට මොකක්ද ඩොට් එක එළියට මොකක්ද අපි පොස් එකක් ගමු පොස් එක කියලා කියන්නේ බිඳුව ඒකෙදි පොස් එකේ නම් බිඳුව පා වෙන්නේ නැහැ පොස් එකේදී එක තමයි පා වෙන්නේ ඒ කියන්නේ මෙතන හොඳට මතක තියාගන්න සොප් එකේදී බිඳුව පා වෙනවා මේකෙදි එක තමයි පා වෙන්නේ එහෙනම් මෙතන පළවෙනි එකේදී මොකක්ද A B AB මොකක්ද මෙතන ඇතුළට ප්ලස් එක ඇතුළට ප්ලස් එක එළියට ඔන්න ආයි මෙතන ඊළඟ එක එතන පොස් එක මෙතන එක එහෙනම් එක නම් බා වෙන්න ඕනේ අනිවාර්යයෙන් A බා එහෙනම් මෙතන ප්ලස් B එහෙනම් හරි පැත්තේ හරි අපි ඔක චුට්ටේ මොකද අපි එක ගමුකෝ ඊට පස්සේ කාණු මැප් එක කාණු මැප් එකේ ඉන්පුට් දෙකයි ඉන්පුට් දෙක එක අවස්ථාවක් ඉන්පුට් දෙකයි කියලා කියන්නේ අදිනකොට මෙන්න මෙහෙම එය එකක් ඔන්න එකක් හරිද ඇරි හතරක් එන්න බෑ පේලි හතරක් තියෙනවනේ එකක් පස්සේ එකක් මේක මෙහෙම දෙකට කඩා ගන්න මම මෙතන දා ගන්නවා මුලින්ම උඩ A හරිද මම මේක දෙකට කඩාගෙන මෙතන දා ගන්නවා මුලින්ම උඩ A ඊට පස්සේ මම මෙතන කඩාගෙන දා ගන්නවා B හරිද මම මෙතන මුලින්ම කඩාගෙන දා ගන්නවා B A සහ B එන්න පුළුවන් ආකාර දෙකයි ඔන්න බිඳුව 1 මේක ඇලෝනේ වැඩිපුර එකක් හරි මෙතන එන්න පුළුවන් මොකක්ද ආකාර දෙක බිඳුව 1 මේ කොටුවේ අගය ගත්තට පස්සේ එන්න මේ විදිහට ඔන්න බලන්න අගය ගත්තම මේ කොටුව බිඳුව ඇයි අර ඔයගොල්ලෝ පුඩි කාලේ කරේ අර මේ වගේ තද ඔන්න බිඳුවයි මෙතන බිඳුව මෙතන එන්නේ බිඳුව 1 මෙතන එන්නේ 1 බිඳුව මෙතන එන්නේ 1 ඔන්න ඔබ තමයි එන්නේ හරිද බිඳුව 1 බිඳුව 1 මුලින්ම A පැත්තේ කාවට පස්සේ B පැත්තේ ඊට පස්සේ අපි ඔක 1 2 3යි හරි ඊට පස්සේ අපි ඕක ගන්නවා මෙන්න මේ විදිහට A බිඳුව 1 අපි මේකේ තියෙන අගයන් ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට එන්න පුළුවන්
එන්න මේ විදිහට එන්න පුළුවන්. හරිද? අපි ඒ කියන්නේ මේක අපි තියෙන එක මේකට ඇතුළත් කරගත්තොත් දැන් මේකේ තියෙන අගය කියලා කියන්නේ මෙන්න මේ පළවෙනි පේළිය. පළවෙනි පේළිය හරිද? 1 2 3 4. ඔය වගේ පේළි හතරක් තියෙනවා. පේළියන්නේ 1යි 2යි 3යි 4යි. 1යි 2යි 3යි 4යි විතර පේළියක්. හරිද? නැත්නම් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේක මෙන්න මේ විදිහට ගමුකෝ. පැටලෙන නිසා ඔයගලන්ට මේ බිංදු දෙක කියලා කියන්නේ බිංදුව කියලා ගමුකෝ බයිනරි කරලා බිංදුව 1 2 3. එහෙම ගත්තොත් බිංදුවේ පේළිය මෙතන එක්වෙනි පේළිය මෙතන දෙවෙනි පේළිය මෙතන තුන්වෙනි පේළිය මෙතන. right? හරිද? ඊට පස්සේ අර අවුට්පුට් එක නිකන් මේකට දාලා බලමු. A බිංදුව 1 බිංදුව 1. අර අවුට්පුට් එක මේකට දැම්මොත් ඔන්න බලන්න. හරි. පළවෙනි එක මොකක්ද? බිංදු දෙක තියෙන එක මොකක්ද? එහෙනම් ඒක A B. දෙවෙනි එක මොකක්ද? සොප් එක. එහෙනම් ඒක මොකක්ද? පළවෙනි එක A bar dot B. තුන්වෙනි එක මොකක්ද? මේක දෙවෙනි පේළිය මොකක්ද? ඒකත් එක පොස් එකක්. එහෙනම් ඒක කොහොමද? A bar plus B. අවසාන එක A dot B. ඔන්න ආකාර ටික. හරිද? ඔන්න කාණු මැප් එකක තියෙන්න පුළුවන් ආකාර ටික. පැහැදිලිද වැඩේ? පැහැදිලිද? හරි අනිත් කට්ටියට පැහැදිලිද? ගගන ඔව් සර් පදුෂානි ගගන පැහැදිලිද? අවුලක් නැහැ ෂේප් ඔව් හා පස්සේ ස්නේහා හරි සංජලි හරි සයුරි යසිදු හරි හරි ටක් ගාලා දාන්න. ටක් ගාලා. අපි තාම කාණු මැප් එක මැප් කරන විදිය බලන්න. තාම ප්‍රූව් කරන විදිය මුකුත් අපි මම තාම කරේ නෑ පුතේ. අද රිවිෂන් එක තුනට ඉවරයි. හරිද? ඊට පස්සේ අපි ආයි හෙට රැට ගමු රිවිෂන් එක. හෙට රැට කියලා කියන්නේ ඔන්ලයින් එක. හෙට විතරක් ඔන්ලයින් හා. ඉරිද අන්තියේ හෙට විතරක් ඔන්ලයින් නා. ලබන සතියේදී ඉරිද ෆිසිකල් තියෙන පාර්ට් එක. හරි. හෙට අපි ගමු සාමාන්‍ය රැ 9ට විතර ගමු. නැත්නම් අපි මම ගෲප් එකේ මැසේජ් එක දාන්න ටයිම් එක. නැත්නම් මේ පහු වෙලා තමයි සාමාන්‍යයෙන් 10ට විතර වගේ හරි අපි ගමු. හරි.
හරි. ඉවරයිනේ. හරි. ඊට පස්සේ දාගන්න විචල්යන් 3ක් සහිත කානෝසිතිය. විචල්යන් 3ක් සහිත කානෝසිතිය. විචල්යන් 3ක් සහිත කානෝසිතිය. විචල්යන් 3ක්. ඒ කියන්නේ A B C කියලා 3ක් වෙනවා. බලන්න. විචල්යන් 3ක් කියලා කියන්නේ A B C කියලා 3ක් වෙනවා. හරිද? එහෙනම් අපි බලමු මේ පැත්තෙන් ටේබල් එක දිනු A B C. සාමාන්‍යයෙන් පේලි 8ක් එනවා. බිඳුවයි 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 එකයි බිඳුවයි බිඳුවයි එකයි 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 බිඳුවයි බිඳුවයි එකයි බිඳුවයි එකයි 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 බිඳුවයි එකයි එකයි එකයි. හරිද? sorry. හරිද? පේලි 8ක් එනවා. මේත් එකයි පේලි 8ක් ආවා. ඕක තමයි කාණු වෙබ් එකට ගන්න හදන්නේ. එහෙනම් මම මෙතනින් පටන් ගන්නවා 1යි 2යි 3යි 1යි 2යි 3යි 7යි. හරි. අර 2යි 3යි 7යි. හරි. 2යි 3යි 4යි. අර පැත්තේ කෑල්ල දාන්නත් එක්ක පහක් ගන්නවා. 1යි ඉතර ගන්නවා A B නැත්නම් AB එකට ගන්නවා AB මෙතන C. එතන හරි. AB ගත්තට පස්සේ මෙතන AB කාණෝසිතිය මොකද පෙන්නන්න කරන්න බිඳුවයි 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 එකයි 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 බිඳුව. දැක්කද? බිඳුවයි 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 එකයි 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 බිඳුව. ඒ මොකක්ද එතනදී මම මේ දෙක මාරු කරාන. එන්න ඕන මෙන්න මේ විදියට. එන්න ඕන හරියට බිඳුවයි 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 එකයි එකයි බිඳුවයි එකයි එක. මොනවයි එන්න. නමුත් මම මාරු කරා. ඇයි මම මාරු කරේ? කවදාවත් කාණෝසිතියමක මෙන්න මෙහෙම වෙන්න බෑ. හරිද? මෙතන බිඳුව වෙනස් වුණොත් මෙතන බිඳුව නම් මෙතන බිඳුව හරි. මෙතන බිඳුව මෙතන එක වෙනස් වෙලා තියෙනවා. එහෙනම් ඒක හරි. මෙතන බිඳුව මෙතන එක. මෙතන එක මෙතන බිඳුව. දෙකම වෙනස් වෙනවා. ප්‍රශ්නය. මෙතන එක මෙතන එක හරි. මෙතන එකක් හරි. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම වෙන්න බෑ. එහෙනම් අය අර විදිහට ගාම මොකද වෙන්නේ? බලන්න. අර විදිහට ගාම මොකද? බලන්න. බිඳුවයි බිඳුව. බිඳුවයි එකයි. එකයි එකයි. එකයි බිඳුව. මෙතන බිඳුව වෙනස් වෙලා නැහැ. මෙතන බිඳුව මෙතන එක හරි වෙනස් වෙලා හරි. මෙතන බිඳුව මෙතන එක හරි වෙනස් වෙලා මෙතන එක වෙනස් වෙලා නැහැ. ඊළඟ එකත් හරි. මෙතන එක මෙතන බිඳුව හරි. මෙතනදී එකයි වෙනස් වෙනවා. හොඳට මතක තියාගන්න කාණෝසිතියමක හරිද? කාණෝසිතියමක මේ පද දෙකම ඊළඟේ අවස්ථාවේදී වෙනස් වෙන්න බෑ. මෙතන මේ පද දෙකම වෙනස් වෙලා තියෙන්නේ. මෙහෙම ලිව්වොත් පද දෙකම වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන්නේ කාණෝසිතිය. හරිද? එහෙනම් මේක නිසා තමයි කියන්නේ මේවා තමයි පොඩි දේවල් ලකුණු අඩු වෙන දේවල්. මේක වෙනස් වෙන්න බෑ. එකයි වෙනස් වෙන්න පුළුවන්. දෙකම වෙනස් වෙන්න බෑ. එකයි වෙනස් වෙන්නේ. ඕනම වෙලාවක එකයි වෙනස් වෙන්නේ. දෙකම වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේක තමයි හරි කපුස්. හරි. ඔන්න මේක ලියාගන්න. පැත්තකින් ලියාගන්න. අකන්න තුආයි ෆෝන් එකේ අදිනවා. ලියාගන්න. C ගත්තට පස්සේ බිඳුව 1. C ගත්තට පස්සේ බිඳුව 1. හරිද? හරි. එතකොට මේකෙදි ගත්තට පස්සේ මේ පේලි ගත්තට පස්සේ මේ පේලිය බිඳුව වෙලි පේලිය 1 2 3 4 5 6 7
හරි එහෙනම් පළවෙනි මේලිය බිංදුව 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 ඊළඟ එක බිංදුව බිංදුව 1 ඊළඟ එක බිංදුව 1 බිංදුව ඊළඟ එක එහෙනම් බිංදුව 1යි මෙතන බිංදුව ඊළඟ බිංදුව 1යි බිංදුව 1යි 1 ඊළඟ 1යි 1යි මෙතන බිංදුව 1යි 1යි මෙතන 1යි මෙතන 1යි බිංදුවයි මෙතන බිංදුව 1යි බිංදුවයි මෙතන 1 ඒ වගේම මේකෙදි 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි ගොඩ ලස්සන අනුසුතියන් ටික ගන්න උදේ 1යි 2යි 3යි 4යි හරි හරි ඊපස්සේ මේ එකක් යනවා එළ දෙකට බෙදෙන A B C බිංදුවයි 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 1යි 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 බිංදුවයි 1 මේකේ පේලි ගත්තට පස්සේ ඔන්න යන විදිය බලන්න බිංදුව 1 හරි බිංදුව 1 ඊට පස්සේ 2 3 ඊට පස්සේ 4 5 ඊට පස්සේ 6 4 දැක්කද පේලි පිරවලි අක්කලද ගන්නකො අක්කලද අක්කලද තේරුණාද මේක තේරුණාද අවස්ථා තුනේ කණුසිතියම තේරුණාද ඉන්පුට් තුනේ කණුසිතියම chat එකේ මැසේජ් එක දාන්න ටක් කරලා අවස්ථා තුනේ කණුසිතියම හරි අනිත් අයට හරි 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 සඳුරි ගමන් රෙකෝඩින් එක තියෙන්නේ හරි කවුද ගගන හරිද හරි සර්. සංජනි හරි සංජනි හරි අස්සේ හරි ටක් ගාලා අඩුවා ටක් ගාලා ඉන්න අර මේක හොඳට මතක තියාගන්න මෙතන මතක තියාගන්න එකම වෙනස් වෙන්නේ නෑ වෙන්නේ නෑ එක දෙකෙන් එකයි වෙනස් වෙන්නේ අතන දෙකම වෙනස් වෙන්නේ නෑ අතන දෙකෙන් එකයි වෙනස් හරි තාම ලියනවද ලියන කට්ටිය ඉන්නවා නම් chat එකේ මැසේජ් එකක් දාන්න
හරිද ලියලා ඉවරද? හරි. හරි. අපි ඊට පස්සේ කතා කරමු. දැන් කැලි 3 එක කතා කරා කැලි 4. හරිද? කැලි 4 කතා කරමු. දැන් අපි කැලි 4 කතා කරමු. සියා. හරි. හරි. කැලි 4 කතා කරමු. හරි. ඔන්න බලා ගන්නකො. හරි. කැලි 4 කතා කරන්නේ එකට කියනවා. A B C D කියලා හතරක් තියෙනවා. ඔන්න බලන්න. A B C D එහෙනම් පේලි 16ක් බිඳුවයි 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 එකයි බිඳුවයි බිඳුවයි එකයි බිඳුවයි 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 එකයි එකයි ඊට පස්සේ බිඳුවයි එකයි බිඳුවයි 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 එකයි බිඳුවයි එක බිඳුවයි එකයි එකයි බිඳුවයි පස්සේ බිඳුවයි එකයි එකයි එක පස්සේ එකයි බිඳුවයි බිඳුවයි බිඳුව එකයි බිඳුවයි බිඳුවයි එක එකයි ඊට පස්සේ එකයි එකයි මොකක්ද ඊළඟ එළියටක් එකයි එකයි බිඳුවයි එකයි බිඳුව එකයි බිඳුවයි එකයි එක එකයි එකයි බිඳුවයි බිඳුව එකයි එකයි බිඳුව එක එකයි 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 එක දැක්කද පේලියට පේලි 16 බිඳුවේ වටයි එකේ වටයි 1 2 3 4 5 6 7 8යි 1 3 4 5 6 7යි තව හැරි ඉස්සරහට 8ක් එන්න ඕනේ මොකද්ද මෙතන වෙලා තියෙන්නේ මෙතන ඉන්න ඕනේ අන්තිම පේලියට කලින් තව පේලියක් එන්න 1 1 1 බිඳුව 1 1 1 බලන්න බිඳුව එක 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 එක ඩබල් වෙනවා බිඳුව දෙකයි එකේ දෙකයි බිඳුව දෙකයි එකේ දෙකයි බිඳුව දෙකයි එකේ දෙකයි බිඳුව දෙකයි එකේ බිඳුව හතරයි එකේ හතරයි බිඳුව හතරයි එකේ හතරයි බිඳුව අටයි එකේ අටයි හරි ඔන්න දැන් ඔය ටික ඔක්කොම පුරවන්නත් ඕනේ හා ඊළඟට බිඳුව 1 2 3 4 5 6 7 8 7 5 7 8 9 10 11 12 13 14 15 බිඳුවත් එක්ක පේලි 16ක් තියෙනවා. හරි. එහෙනම් එකයි පුලි. මේ ඇතුලේ කොටු වෙන්න ඕනේ සම්පූර්ණ කීයක් එන්න ඕනද? මේ පැත්තට 1යි 2යි 3යි 1යි 2යි 3යි 4යි 5යි
එකයි දෙකයි තුනයි හතරයි පහයි. මේ පැත්තට එන්න ඕනේ. එකයි දෙකයි තුනයි පහ. මෙතන AB මෙතන CD. AB නම් එන්න ඕනේ අන්න අපි කියන්න බිඳුවයි 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 එකයි 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 බිඳුව. මැද මාරු වෙනවා. මෙතන බිඳුවයි 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 එකයි 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 බිඳුව. ඔන්න එතනත් මාරු. මැද එන්න ඕනේ කොහමද? මැද අන්න විදිහට පෙර වෙන්න ඕනේ. බිඳු 4. මෙතන බිඳු 2යි බිඳුවයි 1. මෙතන බිඳු 2යි 1යි 1. මෙතන බිඳු 2යි 1යි බිඳුව. මෙතන බිඳුවයි 1යි බිඳු 2. ඊට පස්සේ බිඳුවයි 1යි බිඳුවයි 1. මේ පැත්තෙන් 1යි මේ පැත්තෙන් 1යි. මෙතන මේ පැත්තෙන් 1යි බිඳු 1යි 1 2යි. මෙතන බිඳුවයි 1යි 1යි බිඳුවයි. මේ පැත්තට 1 2යි බිඳු 2යි. එතන 1 2යි බිඳුවයි 1යි. 1 2යි 1 2යි. මෙතන 1 2යි 1යි බිඳුව. මෙතන 1යි බිඳුවයි බිඳුවයි බිඳුව 1යි බිඳුවයි බිඳුවයි 1 1යි බිඳුවයි 1යි 1. ඊට පස්සේ 1යි බිඳුවයි 1යි බිඳුව. හරි. ඕක අපි ගත්තොත් එහෙම අර විදියට ඉලක්කම් වලට ගත්තොත් එහෙම මොනවා? 1යි 2යි 3යි 1යි 2යි 3යි 4යි 5යි. ඒක බෙදමු 1යි 2යි 3යි 4යි. A B C D බිඳු 2යි 1යි බිඳුවයි නැහැ. බිඳු 2යි බිඳුවයි 1යි 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 බිඳුව. බිඳු බිඳුවයි 1යි 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 1යි. ඔක ඉලක්කම් ටික ගත්තොත් එහෙම පේලි ගත්තොත් එහෙම ඔන්න බලන්න පේලි අනේ බිඳුවෙනි පේලිය 1 2 1 2 3. තුනද යන්නේ? නෑ. එහෙම යන්නේ නෑ. අන්න බලන්න. බිඳුවෙනි පේලිය 1 2 3. ඊට පස්සේ 3 4 5 6 7. ඊට පස්සේ 8 9 10 11. ඊට පස්සේ 12 13 14. ඔන්න පැහැදිලිද වැඩි? තේරුණාද? 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 chat එකේ message එකක් දාන්න. තේරුණාද? හරි. තීක්ෂණ හරි මధుශානි හරි යසිදු හරි සයුරි හරි සංජලි හරි ඊට පස්සේ මයුමි හරි ස්නේහ හරි සකුනේ සකුනේ හරි මధుශානි හරිනේ මధుශානි හරි හරි ඔන්න වැඩි ටක් ගාලා දෙන්න ටක් ගාලා අය අර කරමු ටික නැවත මතක් කරනවා හොඳේ මේවා බිඳුව එක දානකොට හරි කල්පනාවෙන් දාන්න ඕනේ පොඩි තැනක් හරි මිස් වුණොත් සම්පූර්ණ ගණන වැරදියා
හරිද? අපි දැන් ඉවර. හරිද ඉවරද? හරිද ඉවරද? හරි. දැන් ඇහෙනවද? දැන් ඇහෙනවද? දැන් ඇහෙනවද? දැන් ඇහෙනවද? හරි. දැන් ඇහෙනවද? හරි හරි. එතකොට ඔය මට කියන්න බලන්න දැන් අපි ලබන සතියේ මේ හෙට කතා කරමු අපි කානු මැප් ප්‍රූව් කරන එක K මැප් ප්‍රූව් කරන එක ඒක ලියාගත්තේ නැද්ද ඔයගොල්ලෝ? හරි. ඊළඟ අනුමාත්‍රිකාව දාගන්න කානෝසිතියම් කාණ්ඩ කිරීම කානෝසිතියම් කාණ්ඩ කිරීම කානෝසිතියම් කාණ්ඩ කිරීම ඒ අනුමාත්‍රිකාව කානෝසිතියම් කාණ්ඩ කිරීම K මැප් ප්‍රූවිං අපි ඒක හෙට කතා කරමු. හරි. හරි මට කියන්න බලන්න අද කියලා
නැද්ද? සහ යුනිවර්සල් ගේට් ගැන කියලා දීපු ටික තේරුණාද? ඒ කියන්නේ මෙන්න තැනක ඉගෙන ගත්තට වඩා හරි ඉස්කෝලේ ඉගෙන ගත්තට වඩා හරි තේරුණාද නැත්නම් වැඩි කොහොමද? හරිද? ඊට පස්සේ සම්පූර්ණ අද කියලා දීපු ටික තේරුණාද? හරි. සම්පූර්ණ තේරලා නියමයි. හරි. අනිත් කට්ටිය මට හැමෝම මෙසේජ් එක දාන්න ඕන. හරි මයිමි හරි මදුෂානි හරි සංචලි හරි සායරි හරි අනිත් කට්ටිය තීක්ෂණ හරි ස්නේහ හරි යසිදු එලකිරි කියලා දාලා දෙනවා නියමයි. හරි. තුනයි හරි. කවුද? ස්නේහ තේරුණා? යුනිවර්සල් ගේට් ටික තේරුණාද? මේ කරපු කවුණු මැප් ටික තේරුණාද? කවුණු මැප් වල තාම අපි මැපින් විතරයි කරේ. හරි. එහෙනම් අපි හෙට රෑට හම්බෙමු. හෙට රෑ 10ට මම දාන එකේ මැසේජ් එක. එහෙනම් හෙට රෑ අපි කවුණු මැප් ප්‍රූව් කරලා ඊට පස්සේ අපි කවුණු මැප් සෙතිය කවුණු මැප් වලින් කොහොමද සුළු කිරීම කතා කරන්න කියලා ඊට පස්සේ අපි බූලියන් සුළු කිරීමත් එක්ක කවුණු මැප් සුළු කරලා පාඩම අවසන් කරනවා. හරි. එහෙනම් හොඳට වැඩි කරගන්න සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න අද පන්ති මෙතනින් අවසන් කරනවා. කොටවත් උත්සාහ